ආයුබෝවන් යාළුවනේ. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ සුදත් ටෙක්නික් YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ WhatsApp app එකේ අලුත්ම ෆොටෝ එඩිට් ක්‍රම ටිකක් ගැන. ඔයාලා හිතුවා වගේ AI ෆොටෝ නෙමෙයි. අද කතා කරන්නේ අපේම ෆොටෝ එකක් බෑග්ග්‍රවුන්ඩ් වෙනස් කරන්න, කලර් වෙනස් කරන්න වගේ තවත් ගොඩක් වැඩ කැලි ටිකක් ගැන. අපි යමු වීඩියෝ එකට. මුලින්ම WhatsApp එකට ඇවිල්ලා මෙන්න මෙතන මෙතා AI එක ක්ලික් කරලා යමු. දැන් මේකට ඔයාගේ ගැලරියේ තියෙන ෆොටෝ එකක් දාගමු. මම දැන් ෆොටෝ එකක් දාලා සෙන්ඩ් දෙනවා. ඔයාලත් මේ විදිහට ෆොටෝ එක දාලා සෙන්ඩ් කරගමු. දැන් මම මේකට යන්නේ මගේ ෆොටෝ එකේ ඇදුමේ පාට වෙනස් කරන්න කියලා. අපි බලමු කොහොමද කියලා. දැන් මේ විදිහට ෆොටෝ එකට රිප්ලයි කරන විදිහට මම මේ විදිහට ටයිප් කරලා කියනවා. Change my outfit into red color. මෙහෙම දාලා සෙන්ඩ් කරගමු. අපි බලමු කොහොම එයිද කියලා. දැන් ජෙනරේට් වෙන්න ගත්තා. අපි බලමු ෆොටෝ එක. මෙන්න තියෙනවා අපේ ෆොටෝ එක. එඩිට් කියලා හිතන්නවත් බැරි විදිහට ඇදුමේ පාට රතු පාට වෙලා. අපි තව එකක් ටයිප් කරලා බලමු. දැන් මම මේකට කියන්නේ මේකේ පසුබිමට සීගිරිය එකතු කරන්න කියලා. අපි බලමු කොහොම ඒද කියලා. දැන් මෙහෙම කලින් වගේම ෆොටෝ එක හරහට ඇදලා මේ විදිහට change my background from සීගිරිය. මෙහෙම කියලා බලමු දැන්. ඔන්න මම සෙන්ඩ් කරා. අපි බලමු ෆොටෝ එක වෙනස් වෙන විදිහ. මෙන්න යාළුවා මේ ෆොටෝ එකේ පසුබිම ලස්සනට සීගිරියේ ගලක් උඩ ඉන්න විදිහට හැදිලා ඇවිල්ලා තියෙනවා. මේක නම් මාරම ලස්සනයි. දැන් මම යන්නේ මේකේ මෙයා දාගෙන ඉන්න සන්ග්ලාස් එක අයින් කරන්න කියලා. අපි බලමු දැන්. මේකත් කලින් වගේම remove the sunglass කියලා සෙන්ඩ් කරනවා. අපි බලමු කොහොමද කියලා. මෙන්න බලන්න යාළුවනේ මේ ෆොටෝ එකේ සන්ග්ලාස් එක අයින් වෙලා ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක සුපිරි වැඩක් තමයි. ඊළඟට මන් මේකට කියනවා මේකේ පසුබිමට සුදු පාට කාර් එකක් දාන්න කියලා. මේකත් කලින් වගේම මම ටයිප් කරනවා add white color car. මෙහෙම දාලා සෙන්ඩ් කරගමු. අපි බලමු කොහොමද කියලා. ඔන්න යාළුවනේ ලස්සනට අපේ ෆොටෝ එක හැදිලා තියෙනවා. මේ තියෙන්නේ මම මුලින්ම දාපු ෆොටෝ එක. ඒ වගේම පහළට තියෙන්නේ අපි හදාගත්ත ෆොටෝ. ඉතින් මේකෙන් සුපිරි වැඩක් ගන්න පුළුවන් යාළුවනේ. මේකෙන් ඔයාලට ඕනම විදිහකට ෆොටෝ හදාගන්න. Google Translate එකට කියලා ඔයාට ඕන විදිහ සිංහලෙන් ටයිප් කරලා ඒක ඉංග්‍රීසි වලට හරවාගෙන කොපි කරලා මේකට දාලා ඕනිම ලස්සන ෆොටෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් අපේ channel එකත් subscribe කරලා කමෙන්ට් එකක් දාන්න යමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.